තමන්ගේ දරුවා අතේ තියෙන දුරකථනය අනවශ්‍ය විදියට පාවිච්චි කර ඇති කියන ප්‍රශ්නය හැම දෙමව්පියෙක්ටම තියෙනවා. මොකද ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමවේදයත් එක්ක ස්මාර්ට් දුරකථනයක් හැම දරුවෙක් ගාවම තියෙනවා. ඉතින් මේ දුරකථනය අනවශ්‍ය විදියට පාවිච්චි කරන එක වැළැක්වීමට දරුවාගේ දුරකථනයේ පාලනය සම්පූර්ණ ඔයාලගේ අතට අරන් දෙන්න සම්පූර්ණයෙන්ම ෆ්‍රී සොලියුෂන් එකක් ගෙනාවා. වීඩියෝ එක ඉවරනකම් බලන්න අපි යම් වීඩියෝ එකට කොහොමද මේක කරගන්න කියලා. හරි. මුලින්ම අපිට දරුවාගේ ෆෝන් එක අරගෙන ඒකේ සෙටින්ග්ස් එකක් හදන්න තියෙනවා. දරුවගේ ෆෝන් එකේ සෙටින්ග්ස් වලට ගිහිල්ලා සෙටින්ග්ස් වල පහළට යන්න. පහළට යද්දී අපිට මෙන්න මේ වගේ Google කියලා ඔප්ෂන් එකක් හම්බ වෙනවා. ඒක ඇතුළට යන්න. all service කියන ටැබ් එක සිලෙක්ට් කරන්න. all service කියන ටැබ් එක යටතේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ මෙනු එකක්. ඒකේ kids and family යටතේ තියෙන parental control කියන ඔප්ෂන් එක ටච් කරන්න. ඊට පස්සේ අපිට ඊළඟට එන වින්ඩෝ එකේ මෙන්න මේ let's do this කියන බටන් එක ටච් කරන්න. ඊට පස්සේ ඔබේ දරුවාගේ දුරකථනයේ ඇති ඊමේල් එක තෝරන්න. මෙතනින් සිලෙක්ට් කරන්න ඕනේ ඔයාගේ දරුවාගේ ෆෝන් එකේ තියෙන ඊමේල් ඇඩ්‍රස් එක. ඊට පස්සේ මෙතන supervise account. මෙතන next කරගන්න. ඊට පස්සේ මෙතන ඔයාලට දෙන්න ඕනේ parents ඒ කියන්නේ ඔයාලගේ ඊමේල් ඇඩ්‍රස් එක. දරුවගේ ඊමේල් ඇඩ්‍රස් එක නෙවෙයි ඔයාලගේ ඊමේල් ඇඩ්‍රස් එක. මෙතන ඔයාලගේ ඊමේල් ඇඩ්‍රස් එකේ පාස්වර්ඩ් එක. දරුවගේ ඊමේල් එක නෙවෙයි පාස්වර්ඩ් එක නෙවෙයි ඔයාලගේ ඊමේල් එකේ පාස්වර්ඩ් එක තමයි මෙතනට දෙන්න ඕනේ. ඊට පස්සේ පහළට යන්න. පහළට ගියාන් පස්සේ මෙන්න මෙතන තියෙනවා දරුවගේ ඊමේල් ඇඩ්‍රස් එක. මෙතෙන්දී ඔයා දරුවගේ ඊමේල් ඇඩ්‍රස් එකේ පාස්වර්ඩ් එක මෙන්න මෙතෙන්ට දීලා next කරගන්න ඕනේ. next. මෙතනත් next කරගන්න. මෙන්න මේ ස්ටෙප් එක ගොඩක්ම වැදගත් ස්ටෙප් එකක්. මෙතන පල්ලෙහාට ගියාම තියෙන මෙතන activate the device admin app කියන එක ටච් කරලා next කරන්න. මේන එකක් next කරගන්න. done. දැන් අපි දරුවගේ ෆෝන් එකේ settings හදලා ඉවරයි. දැන් තියෙන්නේ අපිට ඔයාලගේ ෆෝන් එකේ settings හදාගන්න. ඒ කියන්නේ parents ෆෝන් එකේ settings හදාගන්න. ඔයාලට මේකෙදි Google එකේ app එකක් තියෙනවා download කරගන්න. ඒක download කරගන්න ඕනේ. ඔයාලා Play Store එකට ගිහිල්ලා මෙන්න මේ විදිහට family link for parents කියලා දුන්නේ නැතකම නේ family link කියන එක ඊට පස්සේ Google family link කියලා app එක පෙන්නයි. මෙන්න මේ icon එක තියෙන app එක download කරගන්න ඕනේ. වෙනවා. ඉන්ස්ටෝල් වුණාට පස්සේ මෙතන ඕපන් කරගන්න. ඊට පස්සේ අපි කලින් දරුවගේ ෆෝන් එකට දුන්න parents email එක select කරලා continue කරගන්න. දැන් ඔයාලට ඔයාගේ දරුවගේ ඒ කියන්නේ child account එකේ තියෙන email එක මෙන්න මේ වගේ පෙන්නයි. අපිට මේ ස්ක්‍රීන් ටයිම් කියන එකට ගියාට පස්සේ මෙතෙන්දි පුළුවන් අපිට ෆෝන් එක දරුවට යූස් කරන්න ඕන ටයිම් එකක් දෙන්න. ඩේලි ලිමිට් එකක් දෙන්න පුළුවන්. දවසට පැය දෙකක් හරි පැයක් හරි විනාඩි 15ක් හරි විනාඩි 10ක් හරි එහෙම ලිමිට් කරන්න පුළුවන් දරුවගේ ෆෝන් එක අපිට
මෙන්න මේ ටයිම් ලිමිට් කියන ඔප්ෂන් එකේ. එතන ඇප් ලිමිට් කියන එකෙන් අපිට පුළුවන් දරුවට අවශ්‍ය කරන ඇප් එකින් එක උදාහරණයකට YouTube එකට ගිහිල්ලා YouTube එක දරුවා වැඩියෙන් පාවිච්චි කරනවා නම් ඔයාට පුළුවන් මෙතන set limit ගිහිල්ලා කැමති වෙලාවක් දීලා ඒ වෙලාවට ලිමිට් කරන්න පුළුවන්. මෙතන අනිවාර්යයෙන්ම මේ ලොකේෂන් යටතේ තියෙන මේ setup location කියන එක අනිවාර්යයෙන්ම setup කරගන්න. මොකද දරුවගේ ෆෝන් එක මේ වෙලාවේ තියෙන්නේ කොහෙද? දරුවගේ data on එකේ තියෙනවා ලොකේෂන් එක බලා ගන්න පුළුවන් මේ app එකේ. ඊට පස්සේ මේ Google Play කියලා තියෙන මෙනු එකෙන් අපිට පුළුවන් මේකෙදි දරුවට අනවශ්‍ය ඇප් Play Store එකෙන් ඩවුන්ලෝඩ් කරනවා නම් ඒවා බ්ලොක් කරන්න පුළුවන්. අපිට පුළුවන් මෙතනදී කිසිම ඇප් එකක් ඩවුන්ලෝඩ් කරන්න නැති වෙන්න never දෙන්න පුළුවන්. එතකොට දරුවට කිසිම ඇප් එකක් Play Store එකෙන් ඩවුන්ලෝඩ් කරන්න බෑ. ඊට පස්සේ මෙන්න මේ app and games කියන එක ගොඩක් වැදගත් දෙයක්. මේකින් වෙන්නේ දරුවගේ වයසට නොගැලපෙන උදාහරණයක් විදිහට ප්‍රචණ්ඩකාරී ගේම්ස් හෝ වැඩිහිටියන්ට සුදුසු ඇප් Play Store එකෙන් සර්ච් කළා දරුවට පෙන්වන්න නොදී බ්ලොක් කරලා දාන එක තමයි මේකෙන් කරන්නේ. ඒ වගේම තමයි දරුවෝ Play Store එකට ගිහින් එයාලට නොගැලපෙන ප්‍රචණ්ඩකාරී ගේම්ස් බාගන්න එක නතර කරන්නත් මේකෙන් පුළුවන්. ඔයාලට තියෙන්නේ apps and games settings එකට ගිහින් දරුවාගේ වයස අනුව 3+ 7+ හෝ 12+ වගේ වයස සීමාව ලොක් කරන්න විතරයි. එතකොට ඒ වයසට නොගැලපෙන කිසිම ගේම් එකක් Play Store එකේ සර්ච් කරාට දරුවට පෙන්වන්නේ නැහැ. guys උතරම පල්ලෙහාට ආවට පස්සේ account data settings කියලා තියෙනවා. එතෙන්ට ගිහිල්ලා මෙතන also allow your child to change these settings කියන එක off කරගන්න. අනිවාර්යයෙන්ම මේක කරගන්න. ඊළඟට වැදගත්ම දේ තමයි YouTube. දැන් දරුවෝ ගොඩක් YouTube එකට උරු වෙලා ඉන්නවා වැඩි. ඔයාලට පුළුවන් මෙන්න මෙතන මේ රොග ස්විච් එක ඔන් කළාම දරුවන්ට බලන නරක වැඩිහිටියන්ට විතරක් සුදුසු වීඩියෝ YouTube එකෙන් ස්වයංක්‍රීයව ෆිල්ටර් වෙලා හංගනවා. ඒ නිසා දරුවට බය නැතුව YouTube එක බලන්න දෙන්න පුළුවන් මෙන්න මේ ස්විච් එක ඔන් කරගත්තට පස්සේ. Google Chrome and Web මේකෙදී මම රෙකමන්ඩ් කරන්නේ නම් මේ සිලෙක්ට් වෙලා තියෙන ඔප්ෂන් එකම සිලෙක්ට් කරලා තියන්න. මොකද මේකෙදී මේ දරුවට අනවශ්‍ය වෙබ්සයිට් වලට යන පර්මිෂන් එක Google ලා බ්ලොක් කරලා තියෙන්නේ. ඒක නිසා මේ සිලෙක්ට් කරලා තියෙන එක එහෙමම තියන්න. ඉතින් ඔන්න ඔය වගේ වැඩ ගොඩක් කරන්න පුළුවන්. දැන් අපි යන් child phone එකට. ඒ කියන්නේ දරුවගේ ෆෝන් එකට පොඩ්ඩක් යන් ගිහිල්ලා බලමු Play Store එකේ මොනවද ඩවුන්ලෝඩ් කරන්න අර අපි ඇප්ලයි කරපු settings වැටලාද කියලා. Play Store එකට මම දරුවගේ ෆෝන් එකෙන් ගිහින් සර්ච් කරනවා Facebook කියලා. ඊට පස්සේ ඉන්ස්ටෝල් කරනවා. දැන් අහනවා approval එක ඉල්ලනවා parents can asking person. දුන්නාට පස්සේ අපේ account එකේ password එක දෙන්න ඕනි. ඒ කියන්නේ දෙමව්පියන්ගේ password එක නැතුව එයාට ඉන්ස්ටෝල් කරන්න බෑ ඒක. මේකේ ඕනෙම එකක් කොහොම තමයි Play Store එකේ ඩවුන්ලෝඩ් කරන්නත් බෑ. කිසිම දෙයක් දෙමව්පියන්ගේ පාස්වර්ඩ් එක අත්‍යවශ්‍යයි. අද වීඩියෝ එක හෙල්ප්ෆුල් වීඩියෝ එකක් නම් ලයික් එකක් දාන්න.